සාදරයෙන් පිළිගන්නව ශක්ති ටැරොට් වෙත ඉල්ලීමක් තිබුණා ක්‍රෂ් එක හිතන හැටි ගැන රීඩින් එකක් අරගෙන එන්න කියලා. ඉතින් ඒ ඉල්ලීම අනුව ඔන්න මේ වීඩියෝ එක ගෙනාවා. ක්‍රෂ් එක හිතන හැටි ගැන දැනගන්න ආසාවෙන් ඉන්න ඔයාලා වෙනුවෙන්. ඉතින් මෙතන පයිල්ස් දෙකක් තියෙනවා. ඔයාලගේ හිත වැඩිපුරම යන පයිල් එක සිලෙක්ට් කරන්න. ඒ අනුව අපි බලමු මොනවද ලැබෙන ස්පෙෂල් මෙසේජස් කියලා. ඉතින් ඔයා සිලෙක්ට් කරේ පයිල් නම්බර් 1 නම් මට කියන්න තියෙන්නේ ඔයාගේ හිතේ තියාගෙන ඉන්න මේ ක්‍රෂ් එකට ගොඩක් කාලයක් තිස්සේ ආදරය කරලා තියෙනවා. හිතෙන් ගොඩාක් මේ කෙනා කෙරෙහි බැඳිලා ඉන්නවා. අවුරුදු 2කට නැත්නම් අවුරුදු 3කට ආසන්න කාලයක් මේ කෙනා දිහා ඔයා බලාගෙන ඉන්නවා. ඔයාගේ හිතේ මෙයා වෙනුවෙන් ආදරය උතුරන්න තියෙනවා. එයා වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න, එයා වෙනුවෙන් බලාගෙන ඉන්න, ඔයා ඕනෙම දෙයක් කරන්න ලෑස්ති කෙනෙක් ඔයාගේ හිතේ ඉන්න ක්‍රෂ් එක වෙනුවෙන්. ඔයාගේ හිතේ අදහසක් තියෙනවා. එයාගෙන් කැමැත්ත ලැබුණොත් ඒ කෙනා එක්ක විවාහයක් දක්වා යන්න. ඔයාගේ හිතේ ඉන්න මේ ක්‍රෂ් එක ඔයා විවාහ කරගන්නම ආසාවෙන් ඉන්න විදිහේ කෙනෙක් කියලා රීඩින් එකෙන් පෙන්නනවා. හැබැයි ඔයා දැනගන්න ආසාවෙන් ඉන්නවා මේ කෙනාගේ ප්‍රතිචාරය කොහොම වෙයිද කියලා. ගොඩක් කල් තිස්සේ ඒ ගැන බලාගෙන ඉන්නවා. ඉතින් කියන්න තියෙන්නේ මේ ක්‍රෂ් එක ඔයාගේ හිතේ ඉන්න කෙනා ගැහැණු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් මේ කෙනාට දැනෙලා තියෙනවා ඔයා එයාට කැමතියි කියන එක. එයාගේ හිත ඇතුලෙන් එයා හොඳටම දන්නවා ඔයා එයාට කැමතියි කියන දේ. නැත්තම් එයාට යම් ඔයාගේ හැසිරීම් තුලින් කතා බහ කිරීම තුලින් එයාට දැනෙලා තියෙනවා එයාගේ හිත දන්නවා ඔයා එයාට කැමතියි කියලා. හැබැයි එයා ඒක දන්නවා කියලා ඔයාට පෙන්වන්නේ නැහැ. ඔයා එයාට කැමතියි කියන එක එයා දන්නවා. හැබැයි එයා ඒක පෙන්වන්න කැමති නැහැ. එයා ඒ දේ සංගවගෙන ඉන්නේ. ඒක තමයි මෙතනදී ලැබෙන ස්පෙෂල්ම මෙසේජ් එක. මොකද මේ කෙනාට තවම ඔයා ගැන සම්පූර්ණ විශ්වාසයක් හිතේ ඇති වෙලා නැහැ. එයා හිතනවා මේ සම්බන්ධය පටන් ගත්තොත් මොනවා ඉස්සරහට සිද්ධ වෙයිද? සමහර විට එයාගේ හිතේ තියෙන සැකය ඔයාගේ කරන රැකියාව මේ කෙනාගේ රැකියාවත් එක්ක නොගැලපෙනවා වෙන්න පුළුවන්. ඔයාගේ අධ්‍යාපන මට්ටම මේ කෙනාගේ අධ්‍යාපන මට්ටමත් එක්ක නොගැලපෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔය දෙන්නගේ කුලය නොගැලපෙනවා වෙන්න පුළුවන්. මොකක්ම හරි බාධාවක් තියෙනවා එයාගේ හිතට වද දෙන. එයාගේ හිතේ කැමැත්තක් තිබුණා වුණත් මෙතනින් ඉස්සරහට මේ සම්බන්ධය ඇති වුණොතින් සිද්ධ වෙන දේවල් ගැන එයා ගොඩාක් කල්පනා කරනවා. ඒ නිසා එයාගේ හිතේ කැමැත්ත තිබුණා හෝ නැතුව හෝ ඔයා එයාට කැමැත්තෙන් ඉන්නවා කියන එක දැනත් ඒ දේ වසන් කරගෙන ඉන්න තාමත් උත්සාහ කරනවා. මේක තමයි පයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාලට ලැබෙන විශේෂම පණිවිඩය. ඉතින් මේ කෙනා ඉදිරියේදී කතා කරයිද? ඒ ගැන ඔයා බලාපොරොත්තුවෙන් ඉන්නවනම් මට කියන්න තියෙන්නේ යම්කිසි අවස්ථාවක මේ කෙනා අනිවාර්යෙන් ඔයත් එක්ක කතා කරනවා. දීර්ඝ කාලයක් මෙතන පෙන්눔 කරනවා. ඒ කියන්නේ ඔයා ගොඩක් කල් ඉඳන් මේ කෙනා වෙනුවෙන් බලාගෙන ඉඳලා තියෙනවා. තවත් මාස 7ක වගේ කාලයක් ඇතුළත මේ සම්බන්ධයෙන් ඔයාලා දෙන්නට කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම මම දන්නවා ඔයත් අඩියක්
පසුපසට අරගෙන ඉන්නවා ඔයාගේ හිතේ තියෙන ඇත්ත හැඟීම් ප්‍රකාශ කරන්න. ඔයා බයයි එයාගෙන් මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයිද කියන කාරණය ගැන. ඔයාට ලැජ්ජාවකටපත් වෙන්න සිද්ධ වෙයිද? නැත්නම් ඔය දෙන්න අතර තියෙන යාළුකමක් නම් ඒ යාළුකම නැති වෙයිද? මෙන්න මේ කියන බය ඔයාගේ හිතේ තියෙන නිසා ඔයා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැතුව දැනට පියවරක් පසුපසින් ඉන්නවා. ඒ වගේම මෙතන විශේෂ පණිවිඩයක් තියෙනවා. ඔයාට මේ ක්‍රෂ් එක පිළිබඳව හැඟීමක් ඇති වෙන්න කලින් ඔයාට පෙර සම්බන්ධතා දෙකක් තිබිලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ අමිහිරි මතකයක් කෙනෙක් ඔයාව දාලා ගියා නම් එහෙම සිදුවීමක් තියෙනවා වෙන්න පුළුවන්. මෙතන අංක දෙක විශේෂයෙන් පෙන්නනවා සම්බන්ධතා දෙකක් තියෙනවා වෙන්න පුළුවන්. නැත්නම් මේ වෙද්දිත් ඔයාට ඒ වගේ යෝජනා ඇවිත් තියෙනවා වෙන්න පුළුවන්. ඔයාගේ වටේ ඒ වගේ කවුරු හරි තව ඉන්නවා. එහෙම හිටියත් ඒ අය අතරින් ඔයාගේ හිත ඇදිලත් ගිහින් තියෙන්නේ මේ ක්‍රෂ් එකට. ඒක නවත්වන්න කිසිසේත්ම බැහැ. සහ ඔයා ඒ දෙන්නට ඔයාගේ වටේ ඉන්න ඔයාගේ ළඟින් ඉන්න එහෙම නැත්නම් ඔයාට යෝජනා කරපු ඒ කිසි කෙනෙකුට ඔයා මේ වෙනකනුත් උත්තරයක් දීලා නැහැ. ඒ වගේම එතනදි පෙන්වන්නේ පෙර සම්බන්ධතාවයක් පිළිබඳව නම් ඒ අය ගැන ඔයා සම්පූර්ණයෙන්ම අමතක කරලයි කියන එක මෙතනින් විශේෂයෙන් ලැබෙන පණිවිඩයක්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනි ඔයාගේ හිතේ ඉන්න කෙනාට ඔයා එක්ක ඉද්දි ලොකු ආරක්ෂාවක් දැනෙනවා. එයාගේ හිතේ අර කැමැත්ත නොපෙන්වා වුණත් මේ කෙනාට ළඟ ඉන්නකොට හරි ආරක්ෂාවක් ඔයාගෙන් දැනෙනවා. ඒ වගේම ඔයා හරිම කෙයාරින් පාර්ට්නර් කෙනෙක් වෙයි කියන දේ මෙයාගේ හිතේ තියෙනවා. එයා ඔයාගේ ගොඩාක් හොඳ ගති ගුණ දකින කෙනෙක්. ඉතින් මේවා තමයි ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාලට ලැබෙන ස්පෙෂල් මැසේජස්. ඊළඟ රීඩින් එකෙන් හම්බ වෙමු. ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාලට කියන්න තියෙන්නේ ඔයාගේ හිතේ ඉන්න ක්‍රෂ් එක. ඇත්තටම කියනවා නම් එයාට ඔයා විතරක් නෙවෙයි කැමැත්තෙන් ඉන්නේ. එයා වටේ සෑහෙන පිරිසක් ඉන්නවා. එයාට ආකර්ෂණය වෙලා ඉන්න අය ගොඩක් ඉන්නවා. මේකට හේතුව මේක ඇත්තටම ඔයා වුණත් එයාට කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ ෂණිකව. ඒ කියන්නේ එයාව දුටු සැනින් ආකර්ෂණයක් ඇති වුණා වෙන්න පුළුවන්. මෙයා ගොඩක් ලස්සන කෙනෙක් වෙන්න ඕනි. එහෙම නැත්නම් ගොඩක් මොකක්ම හරි ලොකු ආකර්ෂණයක් මෙයාගේ තියෙනවා. නැත්නම් එයාගේ කතා බහ කරන විදිය හැසිරීම සමහර විට එයා කෙලිලොල් කෙනෙක් වෙන්න පුළුවන්. ගෑනු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් දුටු සැනින් ආකර්ෂණයක් ඇති වෙන හැසිරීමක් දක්වන කෙනෙක්. ඒ නිසාම ඔයාට අන් අය අතරින් කැපිලා පෙනිලා මේ කෙනාව ඔයාගේ හිතට තදින්ම කාවැදුන පුද්ගලයෙක්. හැබැයි ඔයාට විතරක් නෙවෙයි තව බොහෝ දෙනෙකුට මේ කෙනාව ඒ වගේ ආකර්ෂණයක් ඇති වෙලා තියෙනවා. මේ කෙනා ටිකක් පිරිසක් අතර ජනප්‍රිය කෙනෙක් වෙන්න පුළුවන්. මෙයා වටේ යහළුවෝ ගොඩක් පිරිසක් ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් කියන්න ඕනි මේ කෙනාගේ හිතේ ඔයා ගැන ලොකු හැඟීමක් තියෙනවා. ඒ කෙනාටත් ඔයාව විශේෂ කෙනෙක් විදිහට දැනিলা තියෙනවා. මේ කෙනා ආසයි ඔයත් එක්ක කාලය ගත කරන්න. මේක ඔයාට නොකියා එයා හිතේ තද කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඔයාලා දෙන්න නිතර රැකියා කරන ස්ථානයක අධ්‍යාපනය ලබන තැනක නැත්නම් වෙනත් කොහේදී හරි දෛනිකව මුණ ගැහෙන්න අවස්ථාවක් තියෙන දෙදෙනෙක් නම් මේ කෙනා එයාගේ කාලයෙන් කොහොම හරි ටික වෙලාවකට හරි ඔයත් එක්ක කතා කරන්න, ඇසුරු කරන්න, අදහස් බෙදා ගන්න ගොඩක් උනන්දු වෙනවා. ඔයත් එයා වෙනුවෙන් කොහොම හරි කාලය හොයා ගන්නවා. කොයිතරම් කාර්යබහුල වුණත් එයත් එක්ක කතා කරන්න ඔයා වෙලාවක් හොයා ගන්නවා. ඉතින් මේ දේ නිසා එයාට ඔයාව විශේෂ කෙනෙක් විදිහට දැනিলা ඉවරයි.
ඔයාට මේ කෙනාව දුටු සැනින් ආකර්ෂණයක් ඇති වුණා. ඒ වගේම කාලයත් එක්ක මේ කෙනාටත් ගොඩක් තද බැඳීමක් ඔයා කෙරෙහි ඇති වෙලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයාලා මුණ නොගැහෙන දෙන්නෙක් නම් ඔයා නිතර සෝෂල් මීඩියා හරහා එයා ගැන තොරතුරු හොයලා බලනවා. අලුතෙන් ෆොටෝස් අප්ලෝඩ් කරලාද ස්ටේටස් දාලා තියෙනවද? එයා මොනවද කරන්නේ? කාත් එක්කද ඉන්නේ? මේ හැම දෙයක්ම ඔයා හොයලා බලනවා. ඒක එයා දන්නවා. එයාට ඒ ගැන ඉඟියක් ලැබිලා තියෙනවා. ඔයා එයා ගැන අවධානයෙන් ඉන්නවා කියන එක එයාට ගොඩක් වෙලාවට දැනිලා තියෙනවා. ඒ වගේම සෝෂල් මීඩියා වලත් මේ කෙනා ටිකක් ජනප්‍රියයි. මෙයාට යාළුවෝ කලිනුත් කිව්වා වගේ ගොඩක් ඉන්න මෙයා ගොඩක් ආකර්ශනීය කෙනෙක් කියන එක රීඩින් එකෙන් ස්පෙෂල් මැසේජ් එකක් විදිහට ලැබෙනවා. සමහර අවස්ථාවන් වලදී ඔයාගේ හිත බිඳිලා තියෙනවා. ඔයාගේ විශ්වාසය ඇන හිටලා තියෙනවා. මේ කෙනා මට නොලැබෙයි, මේක හරියන එකක් නැහැ, එයා මට අකමැති වෙයි. ඒ විදිහට ඔයා කඩාගෙන වැටුණ අවස්ථා තිබිලා තියෙනවා. මොකද ඔයාගේ හිතේ දැඩි ආකර්ෂණයක් මේ කෙනා වෙනුවෙන් තියෙනවා. සමහර විට මෙතන ස්පෙෂල් ඒන්ජල් මැසේජ් එකක් ලැබෙනවා ඔයාගේ ළඟින් මේ වෙද්දි. කියන්නේ සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් වෙන්නට පුළුවන්. සම්බන්ධතාවයේ තිබියදී තමයි ඔයා මේ කෙනා කෙරෙහි ආකර්ෂණය වෙලා ඉන්නේ. ඔයාට තීරණයක් ගන්න බෑ මොකද්ද කරන්න කියලා. ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයාට අකමැති වුණොත්, දැනට පවතින සම්බන්ධතාවයත් නැති වුණොත්, ඔයා කිසිම කෙනෙක් නැතුව අතරමං වෙයි කියන බිය ඔයාගේ හිතේ තියෙනවා. ඒ නිසා ඔයා දැනට සම්බන්ධතාවයේ ඉන්න කෙනාව අත්හරින්නෙත් නැහැ. ඒ වගේම ඔයාගේ හිත ආකර්ෂණය වෙලා තියෙන මේ ක්‍රෂ් එක ඒ කෙනාව අමතක කරන්නෙත් නැහැ. දෙදෙනෙක් අතර දෝලනයක් තියෙනවා කියන එකත් ස්පෙෂලි මෙතන මැසේජ් එකක් ලැබෙනවා. මේක හැමෝටම අදාළ වෙන කාරණාවක් නෙවෙයි, රෙසිනේට් වෙන විදිහට අරගන්න. ඒ වගේම අනාගතය ගැන බැලුවොත් මේ කෙනා සහ ඔයා එකතු වීමේ සම්භාවිතාව වැඩි කියන කාරණයක් රීඩින් එකෙන් පෙන්නනවා. මේ කෙනා යම්කිසි අවස්ථාවක අනිවාර්යයෙන්ම ඔයාට කැමැත්ත ලබා දෙනවා කියන එකත් රීඩින් එකේ පෙන්නනවා. බොහෝ විට මේ වෙනකොටත් ඔයාලට චාරිකාවක් යන්න ඒ වගේ දෙයකට අවස්ථාවක් හිමි වෙලා ඇති. මේක හැමෝටම අදාළ වෙන්නේ නැහැ. බලන්න එහෙම අවස්ථාවක් හම්බ වුණ කීප දෙනෙක් හරි ඉන්නට පුළුවන්. ඔයාලට ස්පර්ශයක් ලැබුවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අතකින් හරි අල්ලලා තියෙන, එහෙම නැත්නම් නිතර ළඟින්ම ඇසුරු කරන්න පුළුවන් අවස්ථාවන් කිහිපයක් උදා වෙලා තියෙනවා. එහෙම කෙනෙක් නම් ඔයාට කියන්න තියෙන්නේ ඔයාලා දෙන්නගේ එතන තියෙන එනර්ජි එක, අයි කන්ටැක්ට් එක, මේ දේ ගොඩක් වැඩි, ආකර්ෂණය ප්‍රබලයි. කවදාම හරි දිනක, මේක අවුරුදු 3ක වගේ කාලයක් වෙන්නට පුළුවන්, විවාහ වෙන්නට යෝජනාවක් අනිවාර්යයෙන්ම ඔබට ලැබේවි. ඉතින් මේවා තමයි ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාලට ලැබෙන ස්පෙෂල් මැසේජස්. ඊළඟ රීඩින් එකෙන් හම්බ වෙමු.